නව සංශෝධනයේ ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශගත වන තෝරාගත් රටවල් කිහිපයක් සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට කාර්යාංශය තීරණය කර තිබෙනවා. එම කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13ක තානාපති සේවා සැපයන අංශ 15ක් සඳහා පමණක් මෙය ක්‍රියාත්මකයි. එම තෝරාගත් රටවල් වන්නේ සෞදි අරාබිය, කුවේටය, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාවයි. මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවන්ට ලක් වූ අතර එම ගැටලුවට පිළියමක් ලෙසයි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත්තේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමට පෙර එම රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ සහතික කිරීම මීට පෙර අනිවාර්ය කර තිබුණා. මේකෙදී අපි හුදෙක් බලාපොරොත්තු වෙන්නේ ආයතා මාර්ග වලින් රැකියා අතරමැදි යන මැදිහත් වීමෙන් කරන අකරදුකම් වළක්වා පහසුකම් සහිත නිවැරදි විගමනික ප්‍රජාවකට රැකියා ලබා දීමේ ක්‍රමවේදයකට ස්ථාපන කිරීමටයි. මේකෙදී විදේශගත වන රැකියා ලාභියෙකුට රැකියා අහිමි වීම, ගිවිසුම් පැහැර හැරීම, අතරමං කිරීම වගේ කූට උපාය මාර්ග සහ දේශපාලන යුක්ති කාර්යාංශයේ මූලික කාර්යභාරය උල්ලංඝනය කරමින් තම තමන්ට යුතුයමනාපෙට ලංකාවේ පිරිස් අධික ලෙස මුදල් අය කරමින් විදේශගත කිරීමේ ජාවාරමක් අපිට නිශ්චය වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගන්න පියවර හරහා මෙම ක්‍රියාවලිය අතහැරීමට අපි උත්සාහ කරනවා. ඒ රටේ ජනතාවගේ රැකියා සුරක්ෂිතභාවය ලබා දීම ජාතික කර්තව්‍යයක් වශයෙන් තමයි මේ සඳහා ක්‍රියාත්මක කරන්නේ. මන බඳින ප්‍රබෝධමත් සුවඳින් නව රික්සෝන සබන්